ආයුබෝවන් අද නිවුස් ටුඩේ වෙතින් ඔබට අසන්නට ලැබෙන්නේ ඇමරිකාව විසින් වෙනිසියුලාට එරෙහිව දියත් කළ අමුතුම ආකාරයේ මෙහෙයුමක් ගැන සහ එහි අතුරු ප්‍රතිඵල ගැනයි. ඇත්තටම හිතන්නවත් බැරි දෙයක් තමයි මේ වෙලා තියෙන්නේ. ඔව් ලෝකෙම කතා වෙනා. වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ ඇමරිකානු විශේෂ බලකායක් මැදියම් රෑ කරපු මෙහෙයුමකින් පැහැරගෙන දැන් ඉන්නේ නිව්යෝක් වල බෘක්ලින් හිරගෙදරක. මේක නිකම් මන් දන්නේ හොලිවුඩ් ෆිල්ම් එකක ස්ක්‍රිප්ට් එකක් වගේ. ඉතින් අපි අද මේ කතාව දිගහරින්නේ නිවුස් ටුඩේ එකේ පළවුණු විශේෂ වාර්තාවක් පදනම් කරගෙන. ඒකේ ගොඩක් විස්තර තියෙනවා. ඔව්. අපි බලමු මේ වාර්තාව ඇසුරින් මේක කොහොමද වුනේ, ඇයි මේම දෙයක් වුනේ සහ දැන් වෙනිසියුලාවට මොකද වෙන්නේ කියලා. අපි මේ සිද්ධිය ඇතුළාන්තය ටිකක් විමසලා බලමු. හොඳයි. මුලින්ම මේ මෙහෙයුම Operation Absolute Resolve. නමෙන්ම කිවෙනෝ වගේ හරිම තීරණාත්මක දෙයක්. අනිවාර්යෙන්ම රටක නායකයෙක්ව එයාගේම හමුදා කඳවුරක් ඇතුලෙන් උස්සන් යනවා කියන්නේ ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි. කොහෙත්ම නෑ. ඒක තමයි මේකේ තියෙන පුදුම හිතනම කාරණය. නිවුස් ටුඩේ වාර්තාවේ කියන විදිහක මේක හදිස්සියක් නෙමෙයි. එහෙමද? නෑ මේක මාස 4ක් තිස්සේ සැලසුම් කරපු දෙයක්. CIA ඔත්තුකාරයෝ ගිය අවුරුද්දේ අගෝස්තුවලේ ඉඳන් වෙනිසුවෙලාව ඇතුලේ මාස 4ක් කියලා මේක බොහොම සූක්ෂමව කරපු දෙයක්. ඔව් ඒ සූක්ෂම භවයේ තරම හිතා ගන්නත් බෑ. ඒගොල්ලෝ රහසික ඩ්‍රෝන යානා පාවිච්චි කරලා තියෙනවා. හැබැයි ඊටත් වඩා පුදුම හිතන දේ තමයි. මොකද්ද? මදුරෝගේම රජයේ ඉහළ නිලධාරියෙක් ඇතුළෙම කෙනෙක්. එයා තමයි ඇමරිකාවට තොරතුරු දීලා තියෙන්නේ. එතකොට ඉතින් හැමදේම ලේසි නේද? හරියටම. ඉතින් ඒගොල්ලෝ මදුරෝ නිදාගන්න තැන කනබොන දේවල් විතරක් නෙමෙයි එයා ඇති කරන සුරතල් බල්ලෝ බලල්ලෝ ගැන පවා දැනගෙන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ හැම පොඩි විස්තරයක්ම දැනගෙන තමයි වැඩේට බහැලා තියෙන්නේ. මම දැක්ක වාර්තාවේ තිබුණා මේ පුහුණුවීම් ගැන විශේෂ දෙයක්. ඕ අර කෙන්ටකි වල සිද්ධිය. ඒක තමයි මේකේ තියෙන තවත් සිනමාත්මක කොටස. ඒක පොඩ්ඩක් විස්තර කරන්නකෝ. ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ මදුරෝ ඉන්න හමුදා සංකීර්ණයේ ඒහා සමාන තවත් අනුරුවක්. ඒ කියන්නේ ෆුල් ස්කේල් මොඩල් එකක්ම ගොඩනගලා තියෙනවා. ඩොබටින් ඒ අනුරුව ඇතුලේ දවස් ගාණක් තිස්සේ මේ ප්‍රහාරය පුහුණු වෙලා තියෙනවා. හැම තප්පරයක්ම හැම චලනයක්ම සැලසුම් කඩලා. හරිම පුදුමයි. ඉතින් මේ සැලසුම ක්‍රියාත්මක වුණු විදිහත් ඒ වගේම තීනුයි. මෙතන තමයි කතාව ඇත්තටම තීනු වෙන්නේ. මුලින්ම සයිබර් ප්‍රහාරයකින් චැරකස් නගරයේ ලයිට් කපනවා. ඊට පස්සේ සම්පූර්ණ අඳුරේ ගුවන් යාන, ඩ්‍රෝන, හෙලිකොප්ටර් 150ක් විතර රහසින්ම රට ඇතුළට එනවා. ඒක අදහගන්න බැරි තරම් නිර්භීත දෙයක්. වෙනිසියුලාවේ ගුවන් ආරක්ෂක පද්ධතිවලට මොකද උනේ අපට? ඒක තමයි මේ සැලසුමේ තවත් දක්ෂ තැනක්. රට ඇතුළට එන්න කලින් ඒගොල්ලෝ රේඩාර් සහ ගුවන් ආරක්ෂක පද්ධති තියෙන තැන්වලට බෝම්බ දාලා ඒව සම්පූර්ණයෙන්ම අක්‍රිය කරලා තිනවා. හරි. ඒකලේ වෙනිසියුලාවේ හමුදාව සම්පූර්ණයෙන්ම අන්දයි බිහිරී වැඩේ වෙලා ඊට පස්සේ කොමාන්ඩෝ කණ්ඩායම කිලිල්ම ගිහින් තියෙන රටේ තිය ආරක්ෂිතම හමුදා කඳවුරකට. සිම ප්‍රතිරෝධයක් තිබිලා නැද්ද? වාර්තාවේ විස්තර කරන විදිහට ඒ වෙනකොට ඒගොල්ලන්ගේ sannivedana පද්ධතිත් අඩාල වෙලා ඉතින් මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්නත් කලින් හැමදේම ඉවරයි. මුළු මෙහෙයුමටම කොච්චර වෙලා ගිහින් තියෙනවද? පැය දෙකකටත් වඩා ටිකක් වැඩි කාලයක්. ඒක ඇතුළත ජනාධිපතිව අල්ලගෙන රටින් පිටත් වෙලත් ඉවරයි. ඇත්තටම ඇඟ හිරිවැටෙනවා. මේ අතරේ ජනාධිපති ට්‍රම්ප් මේක දිහා දවල මන්දිරයෙන් දම් බලාගෙන ඉඳලා තියෙනවා. ඔව් එයා ඒ ගැන කියපු කතාවෙන් මේ සිද්ධිය දිහා ඇමරිකානු පරිපාලනීය බලපු විදිය හොඳටම පැහැදිලි වෙනවා. එයා ඒක විස්තර කරන්නේ කොහමද? ට්‍රම්ප් පස්සේ Fox News එකට කියලා තිබුණා මම මේක බැලුවේ ඇත්තටම ටීවී ෂෝ එකක් බලනවා වගේ කියලා. ඊට පස්සේ ඇස් බැඳලා අත් දෙකට මාංචු දාපු මදුරෝගේ ෆොටෝ එකක් එයා සමාජ මාධ්‍යවල පළ කරනවා. ඒක නිකන් දඩයමක් කරලා ඒකේ කුසලානේ පෙන්නනවා වගේ වැඩක්. මේ වගේ දවන්ත සූක්ෂම මෙහෙයුමක් ඒකේ නාන වෙන ලොකුම ප්‍රශ්න තමයි ඇයි මේ වගේ ජාත්‍යන්තර වශයෙන් ලොකු අවුලක් වෙන්න පුරුවන් නවදානමක් ගත්තේ? හරි. නිල වශයෙන් දෙන හේතුව තමයි නිල හේතු මොකක්ද? නිල හේතුව තමයි මදුරෝට සහ ඔහුගේ බිරිඳට මද්‍රව්‍ය ත්‍රස්තවාදය සහ මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇමරිකාවේ නඩු තියෙනවා කියන එක. ඒ නඩුවලට තමයි නිව්යෝක් වලට ගෙනාවේ කියලා කියන්නේ. හරි. ඒක නීතිමය පැත්ත. ඒත් මද්‍රව්‍ය චෝදනාවලට රටක නායකයෙක්ව පැහැරගෙන යන මට්ටමේ මෙහෙයුමක්. ඒක ටිකක් අදහ ගන්න අමාරුයි නේද? අනිවාර්යෙන්ම.
නිවුස් ටුඩේ වාර්තාවේ මේ මතුපිට හේතුවට යටින් තියෙන කාරණා ගැන මොනවද කියන්නේ? අන්න එතන තමයි මේ කතාවේ අසල්ම හරිය තියෙන්නේ. වාර්තාව පෙන්වා දෙනවා මේකේ ගැඹුරු ආර්ථික සහ භූදේශපාලනික අරමුණු තියෙනවා කියලා. ආර්ථික. ඒ කියන්නේ එකක් තමයි තෙල්. වෙනිසියුලාව සතුව ලෝකයේ විශාලතම තෙල් සංචිත තියෙනවා. ඔව් ඒක ඇත්ත. ජනාධිපති ට්‍රම්ප් ප්‍රසිද්ධියම කියලා තියෙනවා ඇමරිකානු සමාගම්වලට ඒ තෙල් නිදිවලට ප්‍රවේශය ලබා දෙන්න එයාට අවශ්‍යයි කියලා. ඒ කියන්නේ මේක සම්පත් අත්පත් කරගැනීමේ මෙහියුමක් වෙන්න පුළුවන්. ඒක ප්‍රධාන සාධකයක්. ඒ වගේම මේක ඉරාකයේ සදාම් හුසේන්ව බලෙන් පහ කරපු සිද්ධියක සමහරව සමාන කරනව නේද? ඔව් ඒ සමානකම පේනවා. හැබැයි වාර්තාවේ ඉන්න විශ්ලේෂකෙක් හරිම වැදගත් වෙනසක් පෙන්වා දෙනවා. ඉරාකයේ තිබුණේ මැද පෙරදිග. හැබැයි වෙනසුවෙලාව තියෙන්නේ ඇමරිකාවේ. ගෙවත්තේ වගේ බටහිර අර්ධගෝලයේ. ඒකෙන් වෙනසක් වෙන්නේ කොහොමද? වෙනස තමයි ට්‍රම්ප් පරිපාලනය මේ කලාපය සලකන්නේ තමන්ගේ බලපෑම් කලාපයක් විදිහට. මේක හරියට අර පරණ මන්රෝ ඩොක්ට්‍රින් එක වගේ. ඒක 20 වෙනි සියවසට ගැලපෙන විදියට හදලා. හරියටම. ඉතින් මේ පණිවිඩය වෙනිසුවෙලාවට විතරක් නෙමෙයි ඒක කියුබාව, බොලීවියාව වගේ කලාපයේ ඉන්න අනෙක් රටවලට දෙන අනුතුරු ඇඟවීමක්. මොකක්ද මේ පණිවිඩය? අපිට ඕන නම් කිලින්ම ඇවිත් ඕන දෙයක් කරන්න පුළුවන් කවුරුත් මුකුත් කියන්නේ නැහැ කියන එක. ඒක බලය ප්‍රදර්ශනය කිරීමක්. හරි. එතකොට දැන් වෙනිසියුලාවට මොකද වෙන්නේ? මදුරෝ හිරේ රටේ බලය දැන් කාටද මේ වාර්තාවේ මොන වගේ චිත්‍රයක්ද මවලා පෙන්නන්නේ? මෙතන තමයි කතාව සම්පූර්ණයෙන්ම අවුල් සහගත වෙන්නේ. ලොකුම අවිනිශ්චිතතාවයේ තියෙන්නේ මෙතන. කොහොමද? ඇමරිකානු නිලධාරීන්ම දෙන ප්‍රකාශය එකිනෙකට පරස්පරයි. පෙන්ටගනේ කියනවා මේක රටක් අත්පත් කර ගැනීමක්, ඒ කියන්නේ ඔකියුපේෂන් එකක් නෙමෙයි. අපේ හමුදා භටයෝ කවුරුත් වෙනිසියුලාව ඇතුලේ නැහැ කියලා. ඒත් ඒක ඇත්තක්ද? රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ කියන්නේ වෙන කතාවක් නේද? ඒක තමයි. ඒත් එක්කම රූබියෝ කියන අපි කැරිබියන් මූදේ අපේ හමුදා රඳවා තබා ගන්නවා කියලා. ඒ මොකටද? හලුතින් පීට්ටවන නායකත්වයට බලපෑම් කරන්නලු. ඒ කියන්නේ ලෙවරේජ් එකක් විදියට. හරිම පැටලිලිසාගතයි. රට අත්පත් කරගන්නෙත් නෑ, ඒත් බලපෑම් කරනවා. පස්සේ නිලධාරීන් මේක පැහැදිලි කරන්න හදනවා ජනාධිපති ට්‍රම්ප් රට පාලනය කරනවා කිව්වට ඒකේ තේරුම රටේ ප්‍රතිපත්ති පාලනය කිරීම මිසක් වචනාර්ථයෙන් රට පාලනය කරන එක නෙමෙයි කියලා. ඒ මොන වචන සැල්ලමක්ද? රටක් පාලනය කරන එකයි රටේ ප්‍රතිපත්ති පාලනය කරන එකයි අතර වෙනස මොකක්ද? ඒ කියන්නේ වොෂින්ටන් වලින් තීරණය කරනවද වෙනිසුවෙලාවේ තෙල් ගිවිසුම් ගැන? හරියටම. එයාලා වෙලදාම් කරන්නේ කවුරුත් එක්කද? යාළගේ විදේශ සම්බන්ධතා මේ හැමදේම දුර ඉඳන් පාලනය කරනවා කියන එක? අගනුවර ඔක්ක සොල්දාදුවෙක්වත් නැටුව. ඔව් ඒක තමයි මේකේ තියෙන භයානක අපැහැදිලිකම. ඒක හරියට අලුත් ආකාරයක අධිරාජ්‍යවාදයක් වගේ. හැබැයි මාව ඇත්තටම පුදුමයටපත් කරපු කාරණේ ඒකත් නෙමෙයි. නිවුස් ටුඩේ වාර්තාවේ තියෙනවා ඊටත් වඩා අනපේක්ෂිත දෙයක්. අර විපක්ෂ නායකයාගේ කතාව නේද? ඔව්. සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවක අපි හිතන්නේ විපක්ෂ නායකයාට බලය දෙයි කියලා. ඒත් මෙතන වෙලා තියෙන එකේ අනිත් පැත්ත. ඒක තමයි මේ සිද්ධියේ තියෙන ලොකුම ප්‍රහේලිකාව. ඇමරිකාව කියනවා මේක පාලන තන්ත්‍ර මාරුවක්, ඒ කියන්නේ රෙජිම් චේන්ජ් එකක් නෙමෙයි කියලා. ඒ කොහොමද? වෙනිසුවෙලාවේ ප්‍රධාන විපක්ෂ නායිකාව, ඒ වගේම නොබෙල් සාමත්‍රාගලාභිනියක් වන මරියා කොරීනා මචාඩෝව සම්පූර්ණයෙන්ම පැත්තකට කරලා තියෙනවා. මරියා කොරීනා මචාඩෝව. ඒ කියන්නේ මදුරෝට විරුද්ධව අවුරුදු ගාණක් තිස්සේ සටන් කරපු කෙනා නේද? ඔව්. ඇය නොබෙල් ත්‍යාගය පවා ට්‍රම්ප්ට පුද කරපු කෙනෙක්. එහෙම කෙනෙකු ඇයි පැත්තකට කරන්නේ? ඒකට ට්‍රම්ප් දීලා තියෙන හේතුව ඊටත් වඩා අමුතුයි. එයා කියලා තියෙනවා මචාඩෝට රටක් පාලනය කරන්න අවශ්‍ය ගෞරවය නැහැ කියලා. ගෞරවය නැහැ. ඒකෙන් මොකක්ද අදහස් කරන්නේ? ඒක කාටවත් පැහැදිලි නැහැ. සමහර විට ඇමරිකාවේ හිතේ වෙන කෙනෙක් තියාගෙන ඉන්නවා වෙන්න පුරුවන්. නැත්නම් මේකෙන් පැන්නේ හමුදා මෙහියුම මිලිමීටරයට සැලසුම් කළාට ඊට පස්සේන දේශපාලන සැලැස්ම ගැන කිසිම අදහසක් තිබිලේ නැහැ කියන එක. ඉලක්කය උනේ මදුරෝව අයින් කරන්න එක විතරයි. ඊට පස්සේ මොකද වෙන්නේ කියන එක ගැන හිතලා නැහැ. ඒ වගේ තමයි පේන්නේ. එතකොට වෙනිසුවෙලාවේ මිලියන ගාණක් ජනතාවගේ අනාගතය ඒක දැන් සම්පූර්ණ අවිනිශ්චිත තත්වයක තියෙන්නේ. ඒක තමයි ඛේදවාචකය. එක පැත්තකින් තමන්ගේ නායකයාව පැහැරගෙන ගිහින් අනිත් පැත්තෙන් තමන් බලාපොරොත්තු තියාගෙන හිටපු විපක්ෂ නායකවත් ප්‍රතික්ෂේප වෙලා රටේ පාලනයේ තියෙන්නේ කාටද කියලාවත් හරියටම දන්නේ නැහැ. දේශපාලන රික්තකයක් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ වගේ අවස්ථාවලදී ඒ රික්තකය පුරවන්න අන්තවාදී කණ්ඩායම් නැත්තම් තවත් හමුදා පාලනයක් වුණත් ඉස්මතු වෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි මේ සාකච්ඡාව අවසානයට ගේන කලින් ප්‍රධාන කරුණු ටික එකතු කරලා බලමු. අපි දැක්කා තාක්ෂණිකව ඊටම ඉහළ සිනමාත්මක විදියට සැලසුම් කරපු හමුදා මෙහෙයමක්.
ඒ පිටුපස තියෙන මිශ්‍ර අරමුණු. එක පැත්තකින් මද්‍රව්‍ය චෝදනා කියන නීතියම මුහුණුවර අනිත් පැත්තෙන් තෙල් වගේ ආර්ථික අරමුණු සහ කලාපයට බලය පෙන්වීමේ භූදේශපාලනික අභිලාෂයන්. ඒත් මේ හැමදේම අවසානයේදී වෙනිස්ුවෙලාවට ඉතිරි කරලා තින්නේ කිසිවෙකුටත් අනාවැකි කියන්න බැරි සම්පූර්ණයෙන්ම අවිනිශ්චිත අනාගතයක්. අවසාන වශයෙන් මම සිතන්නට යමක් ඉතිරි කරන්නම්. නිවුස් ටුඩේ වාර්තාව මදුරෝව අල්ලගැනීමේ හමුදාමය සාර්ථකත්වයේ හරිම පැහැදිලිව විස්තර කරනවා. ඒට ක්‍රියාන්විතමය වශයෙන් විශිෂ්ට ජයග්‍රහණයක්. මේක සැකයක් නෑ. හැබැයි දේශපාලනික වශයෙන් ඊට පස්සේ මොකද වෙන්නේ කියන ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විවෘතව තියලා තියෙනවා. ඇත්තටම ඕනෑම මෙහියුමක සැබෑ අභියෝගය නායකයෙක්ව අල්ලගන්න එක නෙමෙයි. අභියෝගය තමයි ඊට පස්සේ දවසේ වෙන දේවල් කළමනාකරණය කරන එක. The day after. ඉතින් අපි හැමෝටම හිතන්නේ ඉතිරි වෙන ප්‍රශ්නේ තමයි රටක් අත්පත් කර නොගෙන එහි ප්‍රතිපත්ති පාලනය කිරීම කියන මේ අමුතු සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේ ක්‍රියාවේ සැබෑ ප්‍රතිඵලය තීරණය වෙන්නේ එය වෙනිසුවෙලාවට සහ සමස්ත කලාපයට දිගුකාලීනම ගේන ස්ථාවරත්වයද නැත්නම් තවත් දරුණු අස්ථාවරත්වයක්ද කියන එක මතයි.